දරුවෙකුට වැසිකිලි පුරුදු කරන එක දෙමාපියන් විදිහට අපි හැමෝම මොහොන දෙන ලොකුම සමහර වෙලාවට හිතා ගන්නත් බැරි තරම් ව්‍යාකූල අභියෝගයක් නේද? ඒත් ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. අපි මේ විග්‍රහයෙන් කතා කරමු මේ ගමන කිසිම පීඩනයක් නැතුව සාර්ථකව යන්නේ කොහොමද කියලා. හොඳයි. ඉතින් හැම දෙමාපියෙක්දම හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දරුවාට වැසිකිලි පුරුදු කරන්න පටන් ගන්න ඕනේ කවදාද? අතරම මේකට નિયમિત වයසක් එහෙම නැත්නම් හරිම කාලයක් කියලා එකක් තියෙනවද? මේ ගමන පටන් ගන්නිද්දී උද්‍යෝගයේ වගේම පොඩි කනස්සල්ලක් සමහර වෙලාවට කලකිරීමක් වගේ හැඟීම් ඇතිවෙන එක හරිම සාමාන්‍ය දෙයක්. මොකද මේක දරුවගේ සංවර්ධනයේ ඊටාම වැදගත් ලොකු පියවරක්නේ. හරි. එහෙනම් අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. මුලින්ම අපි කතා කරමු අර ලොකු ප්‍රශ්නය ගැන. කවදාද පටන් ගන්න ඕනේ කියන එක. එහෙනම් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේකට නිශ්චිත හරි වයසක් කියලා දෙයක් නැහැ. වයසට වඩා 100,000 ගුණයකින් වැදගත්ම දේ තමයි දරුවා මේකට සූදානම්ද කියන එක. අපි බලන්න ඕනේ දිනදර්ශනීය දිහා නෙවෙයි දරුවා අපිට දෙන සූදානමේ ලක්ෂණ දිහා. දෙවන කොටසෙන් අපි කතා කරමු මේ සූදානම කියන්නේ මොකද්ද? ඒක හරියටම හඳුනාගන්නේ කොහොමද කියලා. එක දෙයක් මතක තියාගන්න මේක තරංගයක් නන් නෙවෙයි. පොදුවේ ජත්තම දරුවන්ගේ සූදානම වයසත් එක්ක ටිකෙන් ටික වර්ධනය වෙන රටාවක් නම් තියෙනවා. උදාහරණයක් විදිහට මාස 12-18 අතරේදී ඩයපර් එක අපහසුයි කියලා පෙන්වන්න පටන් ගන්න පුළුවන්. අවුරුදු 2 වෙද්දී දිවා කාලයේ පුහුණුව සාර්ථක වෙන ලොකු ඉඩක් තියෙනවා. හැබැයි මේවා නීති නෙවෙයි සාමාන්‍ය මාර්ගෝපදේශ විතරයි කියන එක අමතක කරන්න එපා. එහෙනම් මේ කියන සූදානම කියන්නේ ඇත්තටම මොකක්ද? ඒ කියන්නේ දරුවාගේ ශාරීරික හැසිරීමේ සහ sannivedana කුසලතා කියන තුනම එකතු වෙලා වැසිකිළිය පාවිච්චි කරන්න ඉගෙන ගන්න හැකියාව සහ කැමැත්ත පෙන්눔 කරන එකටයි. ඉතින් අපි බලමු මේ එක එක් අංශයෙන් අපි මොනවද හොයන්න ඕනේ කියලා. හොඳයි. ශාරීරිකව දරුවා සූදානම්ද කියලා බලන්න මේ වගේ ලක්ෂණ හොයන්න ඕන. දරුවා පැය 2ක් විතර ඩයපර් එක තෙත් නොකර ඉන්නවද? ඒ කියන්නේ මුත්‍රාශය පාලනයක් ටිකින් ටික ඇති වෙමින් තියෙනවා. තනියම ඇවිදින්න අඩුම තරමේ කලිසම පහත් කරන්න උත්සාහ කරනවද? ඒවත් ඊටාම හොඳ සලකුණු. දැන් අපි බලමු හැසිරීමෙන් පෙන්වන ලක්ෂණ. මේවා ඇත්තටම හරිම වැදගත්. දරුවා තෙත් ඩයපර් එකට අකමැත්තක් පෙන්වනවද? වැසිකිලි ගැන උනන්දුවක් දක්වනවද? සමහර වෙලාවට මල පහ කරන්න ඕනේ වුණාම මුල්ලකට නැත්නම් පුටුවක් පිටිපස්සට වගේ තැනකට හැංගෙනවද? ඒ වගේ දේවල් තමයි දරුවා මානසිකව සූදානම් කියන එකට දෙන ප්‍රබලම සංඥා. ඒ වගේම තමයි sannivedanayat අත්‍යවශ්‍යයි. චූ කක්කා වගේ වචන තේරෙනවද? වැසිකිළියට යන්න ඕන බව වචනෙන් හරි අතින් පයින් හරි කියන්න උත්සාහ කරනවද? අපි පොටියකට යමු වගේ සරල උපදේශක් පිළිපදින්න පුළුවන්ද? මේවත් සූදානමේ හරින ප්‍රධාන කොටස්. ඇත්තටම මේ සූදානම පිටිපස්සේ විද්‍යාත්මක හේතුවක් තියෙනවා. දරුවාගේ මොළයේ ඉඳන් මුත්‍රාශයට සහ ගුද මාර්ගයට පණිවිඩ ගෙනියන ස්නායු පද්ධතිය මේ කාලේදී තමයි සම්පූර්ණයෙන් මෝරන්නේ. මේකට කියන්නේ මයිලින්කරණය කියලා. ඉතින් මේ කායික සංවර්ධනය වෙනකම් බලහත්කාරයෙන් පුරුදු කරන්න උත්සාහ කරන එකේ කිසිම තේරුමක් නැහැ. හරි. එහෙනම් දරුවා සූදානම් කියලා හඳුනාගත්තට පස්සේ අපි ඊළඟට බලමු මේ ක්‍රියාවලිය පටන් ගන්න ඕන ප්‍රායෝගික පියවර මොනවාද කියලා. මේ ක්‍රියාවලිය සරල පියවර 4කට කඩලා බලමු. මුලින්ම උපකරණ තෝරා ගැනීම. පොටි චියා එකක් වගේ දරුවාට පහසු ආරක්ෂිත දෙයක් තෝරගන්න. ඊළඟට ඒකට දරුවාව හුරු කරවන්න. බල කරන්නේ නැතුව සෙල්ලමට වගේ ඇඳුම් පිටින් වාඩි වෙන්න දෙන්න. තුන්වෙනි පියවර දිනචර්යාවක් හදන්න. උදේ නැගිට ගමන් කෑමෙන් විනාඩි 20කින් 30කින් වගේ નિયમિત වේලාවල් වලට පොටියට යොමු කරන්න. හතරවෙනි සහ වැදගත්ම දේ දිරිගැන්වීම. දරුවා පොඩි උත්සාහයක් ගත්තත් හරිම හොඳයි කියලා අගය කරන්න. අත්පොඩි ගහන්න සමහරවිට ස්ටිකර් එකක් වගේ පොඩි දෙයක් දෙන්න. ළමා රෝග විශේෂඥ වෛද්‍ය වනේ සාරිස්කෝ කියන විදිහට මේක ගොඩක් දේ රැඳිලා තියෙන්නේ ක්‍රියාවලියේ ස්වභාවික ගලා යාමට ගරු කිරීම හා දරුවට නායකත්වයේ ගන්න ඉඩ දීම මතයි. මේකෙන් කියවෙන්නේ අපි දරුවාට බල කරනවට වඩා දරුවාගේ ගමනට සහයෝගය දෙන එක කොච්චර වැදගත්ද කියන එක. ඕනෑම ඉගෙනුම් ක්‍රියාවලියක වගේව මේකෙදිත් වැරදීම් පසුබෑම් කියන දේවල් ඇතිවෙන්න පුළුවන්. ඉතින් හතරවෙනි කොටසෙන් අපි බලමු ඒවට අපි කොහොමද මුහුණ දෙන්නේ කියලා. මේක හොඳටම මතක තියාගන්න ඕන දෙයක්. මේක එක රැයකින් වෙන දෙයක් නෙවෙයි. මේක ගමනක් මාස 3 ඉඳන් 6ක්. සමහර විට ඊටත් වඩා කල් ගත වෙන්න පුළුවන්. ඒ අතරතුර වැරදීම් වෙන එක, ඒ කියන්නේ ඇඳුම් තෙමෙන එක මේ ඉගෙනීමේ හරිම සාමාන්‍ය කොටසක්. ඒ නිසා කලබල වෙන්නවත් කලකිරෙන්නවත් එපා. ඉතින් වැරදීමක් වුණාම අපි ප්‍රතිචාර දක්වන විදිහ හරිම වැදගත්.
අපි කරන්න ඕනේ දේ තමයි සංසුන්ව ඉඳලා කමක් නෑ පුතේ දුවේ ඊළඟ පාර අපි පොටියකට කරමු කියලා ආදරෙන් කියන එක. හැබැයි අපි නොකල යුතුම දේ තමයි දරුවාට බනින එක, දඬුවම් කරන එක, අපේ කලකිරීම පෙන්වන එක. එහෙම වුණොත් වෙන්නේ දරුවා මේ මුළු ක්‍රියාවලියටම බිය වෙන එක විතරයි. ඔක වෙලා දරුවා මේකට දැඩි විරෝධයක් දක්වනවා නම් හොඳම දේ තමයි ටික දවසකට මේක නවත්තන එක. කිසිම ප්‍රශ්නයක් නැහැ. සති කීපයකින් ආයෙත් උත්සාහ කරන්න. බලාත්කාරයෙන් පුරුදු කරන්න ගියොත් මලපහ පිට නොකර තද කරගෙන ඉන්න එක වගේ ලොකු ගැටලු වලට පවා මඟ පෑදෙන්න පුළුවන්. හොඳයි. එනම අවසාන වශයෙන් අපි බලමු රාත්‍රී කාලයේ පුහුණුව සහ මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන හැටි ගැන. දරුවා දිවා කාලයේදී සම්පූර්ණයෙන්ම වැසිකිළියට හුරුනා කියලා හිතන්න. ඒත් රාත්‍රී පාලනයට සමහර වෙලාවට අවුරුද්ද 4ක් 5ක් වුණත් යන්න පුළුවන්. ඒ ගැන කරදර වෙන්න එපා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. මේකට ජීව විද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපේ නින්දේදී මුත්‍රා නිෂ්පාදනය අඩු කරන විශේෂ හෝමෝනයක් තියෙනවා. මේ හෝමෝනිය සම්පූර්ණයෙන් ක්‍රියාකාරී වෙන්න දිවා කාලය පාලනයට වඩා වැඩි කාලයක් ගත වෙනවා. අන්න ඒකයි රාත්‍රියේට ඇද තෙමෙන එක සාමාන්‍ය වෙන්නේ. රාත්‍රී පුහුණුවට උදව් වෙන සරල උපදෙස් කිහිපයක් බලමු. පළමුව දිවා කාලයේ පුහුණුව සම්පූර්ණ වෙන්නේ ඉවසීමෙන් ඉඩ දෙන්න. නින්දට පැයකට විතර කලින් දියර වර්ග සීමා කරන්න. රාත්‍රියට ඩයපර් එකක් පාවිච්චි කරන එක ගැන වරදක් හිතන්න එපා. ඒක හරිම සාමාන්‍යයි. අවසාන වශයෙන් නිදාගන්න යන්න කලින් අනිවාර්යයෙන්ම වැසිකිළියට එකගෙන යන්න. ඉතින් අවසාන වශයෙන් කොහොමද මේක ඉක්මනට කරවගන්නේ කියලා හිතනවා වෙනුවට මේ ගමනේදී මගේ දරුවාට සහයෝගය දෙන්නේ කොහොමද කියලා අපි හිතුවත් හොඳයි නේද? මොකද මේක දෙමාපියන් සහ දරුවා අතර තියෙන ඉවිසීම, අවබෝධය සහ ආදරය පෙන්වන තවත් එක ලස්සන පියවරක් විතරයි.